B2 ස්පිරිට් බෝම්බ හෙළන යානයේ ස්ටෙල්ත් තාක්ෂණය යුක්ත බවට ප්‍රකට වුවත් එයට 100%ක්ම රේඩාර් වලට හසු නොවන යානයක් යනු වැරදි මතයකි. සැබවින්ම රේඩාර් වලට කිසිසේත් හසු නොවන යානයක් තාමත් ලෝකෙන් නිර්මාණය වී නොමැති අතර අනාගතයේදී එවැනි දෑ නිර්මාණය කිරීම භෞතික කළ නොහැකි බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. ඉතින් කෙසේ වෙතත් තාක්ෂණය දිනෙන් දින දියුණු වන බවද අප අමතක කර නොකර යුතුයි. ඉතින් අපි මුලින්ම කතා කරන්න යන්නේ ස්ටෙල්ත් තාක්ෂණයේ සීමාවන් ගැන. ඕනෑම වස්තුව මත පතිත වන රේඩාර් තරංග වලින් 99.9%ක්ම අවශෝෂණය කරගත හැකි වුවද ඉතිරි වන ඉතා කුඩා කොටසක් හෝ වෙනත් දිශාවකට පරාවර්තනය වේ. මේ පරාවර්තනය වන තරංග කොටස යම් රේඩාර් ප්‍රභවයක් වෙත ළඟා වුවොත් එමගින් යානයේ පිහිටීම හඳුනා ගැනීමට හෝ ඒ රේඩාර් අගුරු දැමීමට එහෙම නැත්නම් රේඩාර් ලොක් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් රේඩාර් පද්ධතිවල භාවිත වන VHF, UHF, X-band අතරින් බොහෝ ස්ටෙල්ත් යාන X-band රේඩාර් තරංග වලට හසු නොවන ලෙස ප්‍රශස්තකරණය කර තිබෙනවා. මේ නිසා සාම්ප්‍රදායික S-band රේඩාර් මගින් මෙම යාන හඳුනා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබෙනවා. B2 ස්පිරිට් යානයේ සැලසුම කුමක්ද? ඉතින් B2 ස්පිරිට් යානයේ රේඩාර් හරස්කඩ ප්‍රමාණය අඩු කිරීමට එහි විශේෂ සැලසුම් ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. මේ පියාඹන පියාපතක් ලෙස හඳුන්වන හැඩයකින් යුක්තය. මෙම හැඩය නිසා රේඩාර් ප්‍රභවයෙන් නිකුත් වන තරංග නැවත ප්‍රභවයේ වෙත පරාවර්තනය වීම අවම වී ඒවා වෙනත් දිශාවලට හරවා යවයි. මීට අමතරව යානයේ ස්මූත් බ්ලෙන්ඩඩ් විං බොඩි එක ඒක කෝණ සහ පෘෂ්ඨ රේඩාර් අවශෝෂක ද්‍රව්‍ය භාවිතය සහ එන්ජින් වාතය ඇතුළු වන හා පිටවන ස්ථානවල විශේෂ සැලසුම් වැනි කරුණුද ස්ටෙල්ත් හැකියාවට දායක වේ. විශේෂයෙන් එන්ජින් පිටාර වායු වලින් නිකුත් වන අධික තාපය අවම කිරීම සඳහා ඒවා යානයේ බද ඇතුළට වන්නට සකසා තිබෙනවා. මෙය තාප සංඥාව සැලකිය යුතු ලෙස අඩු කරන අතර පිටවන දුමාරේ තාපය අඩු කිරීම සඳහා විවිධ සිසිලන ක්‍රමවේද භාවිත වේ. මෙම සියලු සැලසුම් විශේෂාංග වලින් අදහස් වන්නේ B2 ස්පිරිට් යානයේ රේඩාර් වලට සම්පූර්ණ නොපෙනී යන වෙනුවට එය හඳුනා ගැනීමේ හැකියාව අවම කරන බවයි. B2 යානයක සාමාන්‍ය RCS අගය වර්ග මීටරයට 0.05 සිට 0.075ක් දක්වා වන අතර වර්ග මීටරයට 0.001ක් වැනි ඉතාක් අඩු අගයක් වුවද 100%ක්ම රේඩාර් අදෘශ්‍යමාන වීමක් අදහස් නොකරයි. රේඩාර් හරස්කඩ ප්‍රමාණය සංසන්දනය. විවිධ වස්තුන්ගේ සාමාන්‍ය RCS අගයන් මෙහි දැක්වෙනවා. කෘමියෙක් 0.001ක් 0.002ක් වර්ග මීටරයට, කුරුල්ලෙක් වර්ග මීටරයට 0.01ක්, F117 නයිට්හොක් 0.003ක් වර්ග මීටරයට, F35 වර්ග මීටරයට 0.005ක්, B2 බෝම්බ හෙළන යානය වර්ග මීටරයට 0.05ක් 0.75ක්, F16 යානය වර්ග මීටරයට 4.0ක්, සාමාන්‍ය කාඩ්බෝඩ් ඩ්‍රෝනයක් වර්ග මීටරයට 0.001ක් 0.01ක් වර්ග මීටරයට B2 ස්පිරිට් වෙන යානාවක් කාඩ්බෝඩ් ඩ්‍රෝනයට වඩා විශාල RCS අගයක් ගන්නා බව මෙයින් පැහැදිලි වෙනවා. B2 යානය හඳුනාගත හැකි ක්‍රමවේද. B2 ස්පිරිට් යානයට එරෙහිව භාවිතා කළ හැකි රේඩාර් සහ අනෙකුත් සංවේදක පද්ධති කිහිපයක් තිබේ. ඒ අනුව අඩු සංඛ්‍යාත රේඩාර්, එහෙම නැත්නම් low frequency radars, VHF සහ UHF වැනි අඩු සංඛ්‍යාත රේඩාර් වලට B2 ස්පිරිට් වැනි ස්ටෙල්ත් යාන හඳුනා ගැනීමේ වැඩි හැකියාවක් ඇත. ශිතිදෙන් එපිට රේඩාර්, over the horizon radar, OTH රේඩාර් කියලා මේවා හඳුන්වනවා. මේවාට දිගුරු දුරකින් යාන හඳුනාගත හැකිය. බහු ස්ථිතික රේඩාර් ජාල. විවිධ ස්ථානවල පිහිටි රේඩාර් ප්‍රභවයන් සහ ග්‍රාහක භාවිතයෙන් වඩාත් නිවැරදි යාන හඳුනාගත හැකිය. අදෝරක්ද සෙවුම් සහ ලුහු බැඳීම් පද්ධති. මෙම පද්ධති මගින් යානයේ එන්ජින් වලින් නිකුත් වන තාප සංඥා හඳුනා ගනී. ප්‍රකාශ දෘශ්‍ය සංවේදක. දිවා කාලයේදී යම් යම් කොන්දේසි යටතේ දෘශ්‍ය සංවේදක මගින් යානය නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වෙතත් මේවායේ කාර්යක්ෂමතාවය දිවා ආලෝකය සහ කාලගුණ තත්ත්වයන් මත රඳා පවතී.